මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරන්නේ පසුගිය ගංවතුරෙන් සහ නායෑම් වලින් පසු මානසිකව හෝ අපහසු හැඟීම් වලින් පීඩාවට පත්වුවන්ට උපකාර කිරීමට උත්සාහ කරන සහායකයෙකු ලෙස ඔබේ කායික සහ මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුත්තේ කෙසේද යන්නයි. අන් අයට උපකාර කිරීමට ඔබට ඇති හැකියාව ඔබ ගැන සැලකිලිමත් වීමට ඔබට තියෙන හැකියාවෙන් ආරම්භ වේ. අනතුරුදායක හෝ මානසික වශයෙන් අපහසු විය හැකි තත්ත්වයක් තුළ ඔබට ඔබ ගැන සැලකිලිමත් වීමට නොහැකි නම් අන් අයට ඵලදායී ලෙස සහාය වීමට ඔබට හැකි නොවනු ඇත. ඔබ දිනපතාම ස්වයං රැකවරණය එහෙම නැත්නම් ඔබව රැකබලා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම ඔබ හා අන් අය වෙනුවෙන් වගකීමෙන් කටයුතු කිරීම සඳහා වැදගත් වේ. හදිසි අවස්ථාවකදී ඔබ සහාය කටයුතු පටන් ගැනීමට පෙර ඔබ ගැන අවංක තක්සේරුවක් කරන්න. උදව් කිරීමට යාම සඳහා තීරණයක් ගැනීමේදී ඔබේ පුද්ගලික අවශ්‍යතා, ගැටලු, පවුලේ වගකීම් සහ සෞඛ්‍යය ඇතුළු තත්ත්වයන් ගැන සලකා බලන්න. ආපදාවකින් පසු පුද්ගලයන් සමග වැඩ කරන විට ඔවුන්ගේ සෑම අවශ්‍යතාවයක්ම විසඳීමට ඔබට වගකීමක් ඇති බවක් ඔබට දැනෙන්නට පුළුවන්. මෙම හැඟීම නිසා අසීරුතාවයට පත්වීමෙන් වැළකීම සඳහා මතක තබා ගත යුතු කරුණු කිහිපයක් ඇත. අවශ්‍යතා අතිමහත් වන අතර සම්පත් හිඟ විය හැකිය. එබැවින් සියලු අවශ්‍යතා ඉටු කිරීම ප්‍රායෝගිකව ඔබට කළ හැකි දෙයක් නොවේ. ඔබ එහි සිටින්නේ తాවකාලිකව පමණි. එබැවින් ඔබ ක්‍රියා කළ යුත්තේ ආපදාවට මුහුණ දුන් පුද්ගලයන්ට ඔවුන්ගේ ජීවිතයේ පාලනය නැවත ලබා ගැනීමටත් තමන්ටම උදව් කිරීමටත් පටන් ගැනීම සඳහා උපකාර කිරීමයි. අපහසු සිදුවීමකට මුහුණ දුන් පමණින් ඔබ සහාය දෙන අය අසරණ පුද්ගලයන් වන්නේ නැත. ඔවුන්ට උදව් ලැබෙන එකම මාර්ගය ඔබ නොවන බව මතක තබා ගන්න. ආපදාවට ප්‍රතිචාර දක්වන අතරතුර ඔබේ සගයන් සහ මිතුරන් සමග සම්බන්ධව සිටිමින් ශාරීරිකව සහ මානසිකව නිරෝගීව සිටීමට එකිනෙකාට උපකාර කළ හැකි ආකාරය ගැන සොයා බලන්න. ඔබේ සහාය අවසන් කිරීමෙන් පසු විවේක ගැනීමට, ප්‍රකෘතිමත් වීමට සහ මෙම අත්දැකීම ගැන සිතා බැලීමට ඔබ කාලය හා ශ්‍රමය යොදවන්නේ කෙසේදැයි සැලසුම් කරන්න. කැළඹීමක් ඇති කරන සිතුවිලි සහ මතකයන්, නිදා ගැනීමේ අපහසුතාවලට මුහුණ දීම හෝ අපහසු අත්දැකීම් අමතක කිරීමට මත්පැන් පානය කිරීම වැනි ගැටලු මාසයකට වැඩි කාලයක් ඔබ අත්විඳින්නේ නම් උපකාර සඳහා මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු හමුවන්න. ආපදාවකින් පසු ආතතිය කළමනාකරණය කිරීම සඳහා ඔබේ කණ්ඩායමේ සහාය ඉතා වැදගත් වේ. ඔබේ සගයන්ට සහාය වීමට උත්සාහ කරන්න. හැකි සෑම විටම දෙදෙනා බැගින් හෝ කණ්ඩායම් වශයෙන් වැඩ කරන්න. මෙසේ වැඩ කිරීම බොහෝ දෙනෙකුට උපකාර අවශ්‍ය වන අවස්ථාවලදී ඒවා කළමනාකරණය කිරීම සඳහාත්, සංබන්ධීකරණ කටයුතු සඳහාත්, ආරක්ෂාව සහ සහාය සැලසීම සඳහාත් උපකාරී වේ. කොටස් 6කින් යුත් අපගේ කෙටි වීඩියෝ මාලාවේ අනෙක් වීඩියෝ පටත නරඹා මූලිකාංග 4 ගැන වැඩිදුර අවබෝධ කරගන්න. ඔබට මානසික ප්‍රථමාධාර සැපිය හැකි කෙසේදැයි වැඩිදුර ඉගෙන ගැනීමට හැකි වේ. වැඩිදුර තොරතුරු සඳහා මානසික ප්‍රථමාධාර පිළිබඳ මාර්ගෝපදේශය සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි බසින් කියවන්න.